හෙලෝ කොහමද? ඔයාලා ගොඩක් අය අපෙන් කමෙන්ට් දාලා අහලා තිබ්බා අපි නයිමිරිස් පැලෑයි එක ළඟ තියලා තියෙන්නේ කියලා. ඉතින් මම ඒකට වඩාට එක දවසක් වීඩියෝ එකකිනුත් කිව්වා ඒ විදිහට පැල එක ළඟ තියලා තියෙන්නේ පැල පොඩි කාලේදී වැස්සෙන් සහ තදව්වෙන් ආරක්ෂා කරගන්න සහ ජලය පොහොර දාන්න ලේසි වෙන්න කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට එක ළඟ තියාගත්ත අපේ නයිමිරිස් පැල ටික. අපි අද ලෑස්ති වෙන්නේ ඔන්න ඔයාලා අහපු විදිහට මේ පැල ටික ඈඩ් කරලා තියන්න. මෙයාලට දැන් මේ පැල වලට හරියටම සති 3ක් වයස. අපි හිතාගෙන හිටියේ මාසයක් විතර මෙයාලා එක ළඟ තියලා ඊට පස්සේ ඈඩ් කරන්න. හැබැයි අපිට තවදුරටත් මෙයාලව එක ළඟ තියාගන්න බෑ. එයාලා දැන් හැදෙන්න ඉඩ ඉල්ලනවා. ඔයාලට පේනවා ඇති සති 3ට කොච්චරක් මේ පැල වර්ධනය වෙලා තියෙනවද කියලා. ඉතින් ඒක හින්දා අපි දැන් එයාලට හැදෙන්න ඉඩ දෙන්න ඕනේ. අපි ලෑස්ති වෙන්නේ මේ පැල ටික ඈඩ් කරලා තියන්න. එන්න අපිත් එක්ක යන් පැල ඈඩ් කරන්න. අපි පැල ඈඩ් කරගනිද්දී එන්න මේ විදිහට එක වගාමලුවක මැද ඉඳන් අනිත් වගාමලුවේ මැදට අඩි 3ක පරතරයක් තියාගන්න. මොකද දැන් මෙයාලා මේ පැටව් වගේ ඉඳියට මෙයාලා අතු දාලා වර්ධනය වෙද්දී අපිට ඉඩ මදි වෙන්න පුළුවන්. ඒ හින්දා අඩුම වශයෙන් අඩි 3ක පරතරයක්වත් වගාමලුව අතර තියාගන්න. ඒ වගේම මෙන්න මේ විදිහට මේ අපි කරලා තියෙනවා වගේ පේලි දෙකක් අතරට යද්දී ඔයාලට පුළුවන් පැල සිග්සැග් ක්‍රමයට තියාගන්න. එතකොට පැලවලට තවත් හොඳින් ඉඩක් තියෙනවා වර්ධනය වෙන්න. ඒ වගේම තව දෙයක්. මෙන්න මේ විදිහට පැලයක් තියාගනිද්දී නිකම්ම පොළවට තියාගන්නේ නැතුව මේ විදිහට උළු කැටයක් හරි නැත්තම් කපාගත්ත ඉටිකොල කෑල්ලක් හරි තියාගෙන වගාමලු එක උඩ තියාගන්න. මොකද පැලේ වර්ධනය වෙද්දී ඒ මුල් වගාමලුවේ සිදුරු අතරින් පොළවට අදින්න පුළුවන් හින්දා ඉටිකොල කෑල්ලක් හරි උළු කෑල්ලක් හරි උඩ වගාමලුව තියාගන්න. ඔන්න ඉතින් අපි අපේ නයිමිරිස් ජර්නි එකේ තවත් එක ස්ටෙප් එකක් උඩට ගිහිල්ලා ඉවරයි. හැබැයි තාමත් මේ ආරම්භය විතරයි. තව ගොඩක් දේවල් ඉදිරියේදී පෙන්වන්න තියෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. වා නයිමිරිස් වගාවට උනන්දුවක් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා ෆාම් සෝන් අපිව ෆලෝ කරන්න. අමතක කරන්නේ නැතුව ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ ලයික් එක කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා. ඒ වගේම තව කෙනෙක්ට මේ වීඩියෝ එක බලන්න වගේම අපිට උදව්වක් විදිහට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් අදට ගිහින් එන්න ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අපේ නයිමිරිස් ජර්නි එකේ අත්දැකීම් වලින් අරගෙන එනකන් හැමෝටම ජය වේවා.